ජෙසුපීටයි. අද දවසේදී ඔබ හැම කෙනෙක්ම ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නා අතර 2026 වර්ෂයේ පෙබරවාරි මාස 25 වන අද දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වන ඒ වගේම අපගේ ආත්මික පියා වන ගරු සැමුවෙල් චන්දන දේවගෙතුමා විසින් අප වෙත ගෙන එන්නා වූ අස්වැන්නේ අභිමුඛයට අපි හැම කෙනෙක්ම ඇහුම්කම් දෙමු. ඔබ අතර පාපයක් නැති අය පළමු ගල ගහන්න. ඔවුන් උන්වහන්සේගෙන් අසා සිටියේදී උන්වහන්සේ කෙලින් වී ඔවුන්ට කතා කොට නුඹලා අතරින් පව් නැත්තා ඈට පළමු කොට ගලක් ගසාවයි කීය. යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. අන් අයගේ වැරදි අසාර්ථකත්වයන් සහ පාප ගැන වඩාත් විවේචනාත්මක වන පුද්ගලයා බොහෝ විට තමාටම සමාන වැරදි අසාර්ථකත්වයන් සහ පාපවලට වර්ධකරු වේ. පැරණි කියමනට අනුව ඔබ තවත් කෙනෙකුට චෝදනා කරන්නේ ඇඟිල්ලක් දිගු කරන විට ඔබට චෝදනා කරන ඇඟිලි 3ක් ඔබ දෙසටම යොමු වී ඇති බව මතක තබා ගන්න. තම සෙසුම නිසා දැඩි දෙස විනිශ්චය කරන පුද්ගලයා තමාගේම අවංකකම ගැන තමාටම ප්‍රශංසා කරන කුහකයෙකි. ඔහුගේ දේව සේවයේ පුරාවටම ක්‍රිස්තුස් වහන්සේට වෛර කළ අය සිටි අතර ඔහුව බාධා කිරීමට උත්සාහ කළ අතර මෝසෙස්ගේ නීතිය කඩ කළ බවට හෝ රෝමයේ නියෝග නොසලකා හරින බවට ඔහුට චෝදනා කළහ. මෙම ඡේදයේ වැඩිමහල්ලන් කණ්ඩායමක් කාමමිත්‍යාචාරයේ යෙදී සිටියේදී අල්ලාගත් කාන්තාවක් ඔහු වෙත ගෙන එන ලදී. මෝසෙස්ගේ නීතිය කාමමිත්‍යාචාරයට ගල් ගසා දඬුවම් කළ යුතු බව ඉල්ලා සිටි අතර ඔවුන් යේසුස් වහන්සේගෙන් ඇසුවේ මොහු කුමක් කරයිදැයි ඔහුන්ට මෙය පැවසුවේ. ඔහුව පරීක්ෂා කිරීමටය. එවිට ඔහුට චෝදනා කිරීමට ඔවුන්ට හේතු තිබිය හැකිය. ඔහු ඇයව නිදහස් කිරීමට නිර්දේශ කළහොත් ඔහු මෝසෙස්ගේ නීතිය කඩ කරනු ඇති අතර එසේ නොමැතිනම් රෝමයේ ඉදිරියේ මිනී මැරුම උසිගැන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කළ හැකිය. නමුත් යේසුස් වහන්සේ කිසිවක් කීවේ නැත. ඔහු සරලව නැමී ඔහුගේ ඇඟිල්ලෙන් බිම ලීවිය. නමුත් ඔවුන් ඔහුගේ දිගින් දිගටම ඉල්ලා සිටි විට ඔහු කෙලින් වී ඔබ අතරේ පාපයක් නැති තැනැත්තා ඇයට පළමු ගල ගසාවා. යා ඔවුන්ට කීවේය. නැවතත් යේසුස් නැමී බිම ලිවීය. ඔවුන් එය ඇසූ විට වැඩිමහල්ලන්ගෙන් පටන් ඔවුන් එකිනෙකා පිටතට යාමට පටන් ගත්හ. එවිට යේසුස් ස්ත්‍රිය සමග තනිවිය. යේසුස් වහන්සේ තැබූ ඇදහිය නොහැකි ආදර්ශය කුමක්ද? ඔවුන් ඔහුගේ උපදෙස් ඉල්ලා සිටි විට ඔහු ප්‍රශංසා කළේ නැත. ඔවුන්ගේ හදවත් වෛරයෙන් සහ කෝපයෙන් පිරී ඇති බව ඔහු දැන සිටියේය. ඒ වෙනුවට ඔවුන්ගේ ඉල්ලීම් වලට වහාම ප්‍රතිචාර නොදැක්වීමෙන් ඔහු මහත් සංයමය සහ ප්‍රඥාව පෙන්වීම කළේය. අවසාන නිවේදනයට ප්‍රතිචාර කළ සලකා බලා යාඥා කළ යුතු අවස්ථාවේ තිබේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ඇති බලාපොරොත්තුව සඳහා පිළිතුරක් දීමට අප සෑම විටම සූදානම් විය යුතුවද ඔවුන්ගේ සෑම ඉල්ලීමකටම අප අනුකූල විය යුතු බව අවධාරණය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. යේසුස් වහන්සේගේ බිම ලිව්වේ කුමක්දැයි අපි නොදැනිමු. සමහරු අනුමාන කරන්නේ එය මෙම කාන්තාවට චෝදනා කරන පිරිමින්ගේ පාප ලැයිස්තුගත කර ඇති බවයි. තවත් සමහරු සිතන්නේ ඒ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රඥාව සහ මඟ පෙන්වීම සඳහා තම ස්වර්ගික පියාට යාඥා කිරීමට කාලය ලබා දුන් බවයි. මන්ද යේසුස් වහන්සේ තම පියාගෙන් ඇසූ දව පමණක් පැවසූ අතර කෙසේ වෙතත් යේසුස් වහන්සේ ඔවුන්ගේ උගුල ගැන හොඳින් දැන සිටියේය. නමුත් ඔවුන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට නොනවත්වා උත්සාහ කළ විට උන්වහන්සේ කෙලින් වී ඔබ අතරේ පාපයක් නැමැති තැනැත්තා ඇයට පළමු ගල විසික් කළ යුතු බව ඔවුන්ට පැවසූසේක. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවායින් පසු ඔබත් පවසන්න. දෙවිපියාණනි, මාගේ පාපවලට සමාව ලැබී ඇති නිසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ
සිටින අයට කිසිදු දඩුවමක් නොමැති නිසා ඔබට ස්තුති කරමි. ස්වාමිනී, මට ඔබට ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයි. ඔබ මා කෙරෙහි ඔබේ කරුණාව සහ ප්‍රේමය පෙන්වන ආකාරයටම ඔබේ නව ජීවිතය තුළ ස්වාමින් වන යේසුස් වහන්සේගේ කරුණාව සහ ප්‍රේමය අන් කෙරෙහි ප්‍රදර්ශනය වේවායි මම යාඥා කරමි. යේසුස් වහන්සේගේම නාමයෙන් මම යාඥා කරමි. ආමේන්. අද දවසේදී මේ වචනය ඔබ සැමගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා. යේසු පිහිටයි.